මෙන්න මේ මගේ අතේ තියෙන Glowy Skin අපේ ranges වලින් ඔයාගේ skin එකේ තියෙන pimples mark ඒ වගේම ඇස් වටේ කට වටේ පළ වෙලා තියෙනවා ඔයාගේ skin එකේ KD පිපිලි ඒ වගේම pigmentation තත්ත්වයන් තියෙනවා melasma ඒ වගේම colosma වගේ තත්ත්වයන් තියෙනවා නම් මේ ලෝකෙ කිසිම treatment එකක් කරත් ඔයාට satisfactory result එකක් නැත්තම් ඔයාට අදහා ගන්න බැරි ඔයාගේ වෙන ගන්නට අන්ෆෙයාර් නැති සුපිරිම රිසල්ට් එකක් ගන්න පුළුවන් රේන්ජස් දෙකක් ගැන තමයි මම අද රිවිව් කරන්නේ. ඉතින් අමුතුවෙන් රිවිව් කරන්න දෙයක් නෑ. මහිමායෙන් මගේ YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ නිරන්තරයෙන්ම එකතු වෙලා ඉන්නවා නම් ඔයාලා දන්නවා අපේ ක්‍රීම්ස් වලින් ක්‍රීම්ස් පාවිච්චි කරපුවාට තියෙන බෙනිෆිට්ස් සහ ඒගොල්ලන්ගේ ෆීඩ්බැක්ස් ඔයගොල්ලන්ට මගේ YouTube එකේ වීඩියෝස් නිතරම බලන කෙනෙක් නම් නිරන්තරයෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම කරත් ඔයගලගේ ස්කින් එකේ මම අර කලින් කිව්වා වගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ෆේස් එකේ බොඩි එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් නැතුව අර නිරෝගී හැමක් නම් තියෙන ඉතින් ඔයාගේ තියෙන ස්කින් එකේ කලයක මෙන්න මේ අපිට තියෙනවා වගේ ලස්සන කහ පාටකට yellowish කලයකට කලාප් කරගන්න අපේ Glowy Skin products ඔයාලට help කරනවා. ඉතින් මම අද ඔයගලන්ට කියන්නේ ක්‍රීම් එකෙන් කියන්නේ ක්‍රීම් එකෙන් එන රිසල්ට් එක අපි කොහොමද මැරෙනකම්ම මේන්ටේන් කරන්න කියලා. ඔයාලා දන්නවා මේ ලෝකේ තියෙන කිසිම දෙයක් ස්ථිර දේවල් නෙමෙයි. ඔයා මේ ලෝකේ තියෙන හැමදේම විනාශ වෙනවා වගේ තමයි ක්‍රීම් එකක් ගාලා ප්‍රතිඵලයත් ඔයා ඒක හරියට මේන්ටේන් පාර්ට් එකට ගියේ නැත්නම් එහෙම ඒ ආව රිසල්ට් එක අනිවාර්යෙන්ම මේ ටිකෙන් ටික රිසල්ට් එකේ තියෙන කලයක ෆේඩ් වෙන්න ගන්න. ඒකට හේතුව අපි පිළිම නෙමෙයි. ඔන්න ස්ක්‍රචු එකක් නම් ඔයා ගල් පිළිමයක් නම් මොකක් හරි රූකඩයක් නම් ඔයාට අවුවට පිච්චි වැස්සට දෙමි ආතලෙක ඉන්න පුළුවන්. හැබැයි ඇටමස් ලේනහර වලින් හැදිලා තියෙන ඔයා මම ක්‍රීම් එකක් ගාලා උප්පත්තියෙන් කළු ඔයා යම් තාක් දුරකට කලයක එන්හාන්ස් කරගත්තා නම් අන්නේ ඒ කලය අප්වීම ඔයා දැනගන්න ඕනේ මේන්ටේන් කරන්න. ඒකට හේතුව අපි නිරන්තරයෙන් දූවිල්ලට ෆේස් කරනවා, ඊට අමතරව අවුවට ෆේස් කරනවා, අවුවට යනවා, දූවිල්ලට ෆේස් කරනවා. ඒ වගේම අපේ පුරුදුත් එක්ක සමහර අය පීනනවා ස්විම් කරනවා. එතකොට ක්ලෝරින් වතුරත් එක්ක නිරන්තරයෙන්ම ගැටෙනකොට ස්කින් එක පිච්චිලා ඩැමේජ් වෙන්න පුළුවන්. ඔය බීච් වලට යනවා සමහර අය. එතකොට බීච් වල ලුණු වතුරයි අවුවයි දෙකම එකතු වුණාට පස්සේ ස්කින් එකේ හලයක ආව කලයක හරියට තියාගන්න බැරි ආව කලයක ඉක්මනට පිච්චිලා යන්න පුළුවන්. විශේෂයෙන්ම අවුව වැඩ කරන අය වෙන්න ඕව එක මොකක් හරි මේ හේතු හින්දා අනිවාර්යෙන්ම අර අපි මේන්ටේන් පාර්ට් එකක් හරියට අපි ස්කින් එකට කරේ නැත්නම් එහෙම අනිවාර්යෙන්ම ආව කලයක ෆේඩ් වෙලා යනවා. ඒකට හේතුව මම අර කලින් කිව්වා වගේ අපි පිළිමවත් ස්ට්‍රැචුවත් නෙවෙයි හින්දා. ඉතින් ඔයාට ආව කලයක ඔයා මේන්ටේන් කරගන්න දැනගන්න ඕනේ. මම වුණත් අවුරුදු ගානක් තිස්සේ ක්‍රීම් එක ගාන දැන් මම මේන්ටේන් පාර්ට් එකේ යන්නේ. සාමාන්‍යයෙන් මම ෆේස් එකට නම් VIP මාස 2යි ගියා. ඊට පස්සේ ෆාස්ට් ශයිනින් ක්‍රීම් එකෙන් තමයි මේන්ටේන් කරගෙන ගියේ. බොඩි එකට නම් VIP මාස 6-7ක් ගාලා ඊට පස්සේ ෆාස්ට් ශයිනින් ක්‍රීම් එකෙන් මේන්ටේන් කරගෙන දැන් යන ගමන් ඉන්නේ. මේන්ටේන් පාර්ට් එකේදී ඔයාලට කරන්න තියෙන එකම දේ තමයි හැමදාම ගාන ක්‍රීම් එක හැමදාම ගාන එක නවත්තලා සතියේ දවස් 3ක් විතර වගේ මේන්ටේන් පාර්ට් එකේදී ගාගෙන ගියා නම් ඔයා අවුවට ගියත් කළු වුණත් නැවතත් අර මේන්ටේන් එක හරියට වෙනකොට අර කළු වීම ටිකෙන් ටික ආයමත් රිකවර් කරගන්න ක්‍රීම් එක හෙල්ප් කරනවා. ඉතින් මේ මේන්ටේන් කිරීම තමයි වැදගත් වෙන්නේ. සහ අපේම වැරදි පුරුදු හින්දා දැන් අපි නිකන් හිතමුකෝ ගෙඩි ඔයාගේ මූණේ ගෙඩි පිපිලි එන කෙනෙක් ඔයා අපේ ක්‍රීම් එක පාවිච්චි කරලා මං කිව්ව දේවල් ඒ විදිහටම කරලා ඔයාගේ ගෙඩි ටික අඩු කරගත්තා නම් ඔයා දැනගන්න ඕනේ එතනින් එහාට ආයමත් මේන්ටේන් කරන්න. අපි හිතමුකෝ ගෙඩි අඩු කරගත්ත ඔයා තෙල් ಜಾති කනවා නම් ආයමත් ඉස්සෝ දැල්ලෝ අච්චාරු විනාගිරි තියෙන කෑම ඊට අමතරව මොනවාද දැන් මේ දවස්වල තියෙන දූරියන් අම්බ වගේ සැර පළතුරු ಜಾති රබුටන් විශේෂයෙන්ම වගේ දේවල් කද්දී ආයමත් ඔයාගේ ඇඟ උෂ්ණයි නම් සැර පිට දාන්න. එතකොට ඔයා ක්‍රීම් එක ගෑව හෝ නැතා හෝ මොන මගුල කරත් වැඩක් නැහැ. හට පාලනේ නැතේ වගේම ඕනට වඩා පැණිරහ කෑම කනවා නම් ස්කින් කෙයාර් රූටින් එක ඔයා එක ಜಾති ප්‍රොඩක්ට් එක වෙනස් කරගන්න ඕන නිරන්තරයෙන්ම නිකන් අර ඇඳුම් මාරු කරනවා වගේ ඒ වගේ දේවල් එනකොට අර ආව කලයක ෆේඩ් වෙනවා වගේම ආයෙමත් ගෙඩි එන්න පුළුවන්. ඒ හින්දා හොඳම දේ ඔයාලට හරි ගියපු මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඒක මේන්ටේන් කරන්න. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ. බේතක් වුණත් ඒ වගේ. ඒ වගේම අපි දන්නවා එක ලෙඩ වලට බේත් වෙනකොට ඒක අහිතකර ප්‍රතිවිපාක විදියට එක්ක වකුගඩුව අමාරු වෙන්න පුළුවන්, එක්ක අක්මාවේ මොනවා හරි ලෙඩ එන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි වයිටනින් ක්‍රීම් එක. මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඇවිල්ලා කොචික් ඊට අමතරව නයිසිනමයිඩ් විටමින් C වගේ දේවල් ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි රිච් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි ස්කින් එකේ කලයක කලාප වෙන්නේ. ඉතින් ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් ඕවර්ඩෝස් උත් අපේ ඇඟට වැටෙනකොට සමහර වෙලාවට ඒවා රියැක්ට් වෙන්න පුළුවන්. අර පොඩි සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුළුවන් සමහර අයට. ඒකයි මම කියන්නේ මේ ලෝකේ තියෙන මොන ක්‍රීම් එකක් ගාලා හරි ඔයා සුදු වුණා නම් අපේ ක්‍රීම් එක වෙන්න ඕනේ. ඔයා මේන්ටේන් කරන්න ඕනේ. මේන්ටේන් පාර්ට් එක තමයි අංක 1. හැමදේම ලිමිට් එකේ තියාගෙන Tamanට අවශ්‍ය කලයක ආවට පස්සේ පෙරේතකමට තව ගෑවොත් තව සුදු වෙනවා කියලා හිතාගෙන ගන්න නැතුව
ලස්සනට සතියකට දවස් 3ක්වත් ගාගෙන හිමීට මේන්ටේන් කරගෙන අවුෙන් චුට්ටක් පරිස්සම් කරගෙන අවුව යනවා නම් අපේ ඩේ ක්‍රීම් එක හරි නැත්තම් සන්ස්ක්‍රීන් නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒක අපේ ඩේ ක්‍රීම් එක ගන්න නැත්තම් නෝමල් නිකන් අවුවෙන්ම කොහොම හරි බේරිලා හරි ඉඳලා කොහොම හරි ඔයාලට ඔයාලගේ ස්කින් එක තියෙන කාලයක මැරෙනකම්ම තියාගන්න පුළුවන් නම් ওই මේන්ටේන් පාර්ට් එක හරියටම කරගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ සමහර මට අර හිතේ තියාගෙන ආව දේවල් කියවද්දි සමහර වෙලාවට මගේ ඔළුවේ තියෙන දේවල් එක අමතක වෙනවා. ඉතින් හොඳම දේ ක්‍රීම් එකක් ගත්ත හො නැත්නම් මොනවා හරි වෙන ක්‍රීම් එකක් පාවිච්චි කරත් කොහොමද මේන්ටේන් කරන්න කියලා හරි මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම ඕනම කෙනෙකුට ලෝභ නැතුව දන්න හැමදේම කියලා දෙනවා. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකේ හම්බෙමු. ආරගේ ස්කින් එකේ කලර් එක ලස්සන මේ වගේ yellowish කලර් එකකට කලර් අප් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම WhatsApp එකට මැසේජ් එකක් දාන්න.